ආයිබෝන් සියලු දෙනාටම මම අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්නවා මේ වීඩියෝ එකෙන්. මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්සෙප්ෂන් ගැන. අපි ප්‍රෝග්‍රෑමින් වලදී අපිට වැදගත් වෙන ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් තමයි මේ එක්සෙප්ෂන්ස් කියන එක. එතකොට මේ සීරීස් එකේදී මම මුල ඉඳලා සරලව එක්සෙප්ෂන් ගැන සියලුම තියරි ඒ වගේම කෝඩින් ප්‍රැක්ටිකලි මේක ඇතුලේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකෙදි ඉන්ටර්වියු වලදී ඔයාලට ගොඩාක් වැදගත් වෙන මාතෘකාවක් මේක. ගොඩාක් ඉන්ටර්වියු ක්වෙස්චන්ස් එක්සෙප්ෂන් යටතේ අහනවා. ඒක නිසා අපි මේක ඉස්සරහට කතා කරන්න යමු. එක්සෙප්ෂන් කියන එකේ තේරුම තමයි අපි කෝඩින් අමතක කරමුකෝ. එක්සෙප්ෂන් එකක් කියන්නේ සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව නේ අපි නොහිතන විදිහේ එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රියාවලියෙන් බැහැරව සිදුවන සිදුවීම් වලට තමයි අපි එක්සෙප්ෂන් එකක් කියලා කියන්නේ. සාමාන්‍ය ජීවිතයේ වුණත් ඕනෑම අවස්ථාවක එක්සෙප්ෂන් කියන්නේ එක්සෙප්ෂනල් කියලා අපි කියන්නේ. සාමාන්‍ය පුද්ගලයෝ ඉන්න එක්සෙප්ෂනල්. යාර සාමාන්‍ය මිනිසුන්ට වඩා වෙනස් කෙනෙක් නම් අපි යාට කියනවා එක්සෙප්ෂනල්. සමහර වෙනවා අසාමාන්‍ය දක්ෂතා තියෙන අය. ඒකට අපි කියනවා එක්සෙප්ෂනල් කියලා. නේ? එතකොට සමහර සිදුවීම් තියෙනවා සාමාන්‍ය ෆ්ලෝ එකේ යන්නේ නැහැ. ඒක වෙනස් එකක්. ඒකට අපි කියනවා එක්සෙප්ෂනල් සීන් එකක් සිදුවීමක් කියලා. අන්න ඔය විදියට. එතකොට මේ එක්සෙප්ෂන්. එතකොට කෝඩින් වැත්තොත් අපි ප්‍රෝග්‍රෑමින් වලදී අපි එක්සෙප්ෂන් එකක් කියලා කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකේ අපි බලාපොරොත්තු වෙන ෆ්ලෝ එකක්. අපි බලාපොරොත්තු වෙනවා ඇල්ගොරිතම් එක මේ විදිහට තමයි මේක ගමන් කරන්නේ කියලා. එන්නේ ෆ්ලෝ එක කැඩෙන විදිහට, ඒ ෆ්ලෝ එකට බලපෑමක් වෙන විදිහට සිදුවෙන නොගැලපෙන සිදුවීම් වලට අපි කියනවා එක්සෙප්ෂනල් එහෙම නැත්නම් එක්සෙප්ෂන් එකක් කියලා. එතකොට අපි හිතමු දැන් ඔන්නවා නේ. ඔවා වුණාට පස්සේ එතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක අපි හිතන විදිහට රන් වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු විදිහට රන් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක එතනින් නවතිනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එක්සෙප්ෂන් තියෙනවා නොවන විදිහට ප්‍රෝග්‍රෑම් එක ලියන්න. ඒක එකක්. එක්සෙප්ෂන් විය හැකියි කියලා අපිට තේරෙන තැන් තියෙනවා නම් ඒ දේවල් මගේ ඇරෙන්න, ඒ දේවල් නොවන ආකාරයට ප්‍රෝග්‍රෑම් එක ලියන එක ප්‍රෝග්‍රෑම් එකේ දක්ෂතාවය. අනිත් විදිහ තමයි එක්සෙප්ෂන් එකක් වෙයි කියලා හිතෙන තැන්වලදී අපි ඒක හැන්ඩල් කරන්න ඕනේ. එක්සෙප්ෂන් එකක් වුණොත් සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව යම්කිසි දෙයක් විය හැකියි කියලා හිතන තැනකදී ඒක එහෙම වුණොත් ප්‍රෝග්‍රෑම් එක එතන යට බ්‍රේක් නොවන විදිහට ගලාගෙන යන විදිහට එතන වැඩි මැනේජ් කරගන්න ඕනේ. ඔන්නෝ විදිහටකින් තමයි ඔය එක්සෙප්ෂන් බේර ගන්න තියෙන්නේ. විදි දෙක. විස්තරය ඔක තමයි. එතකොට Java වලදී ඕ මොකක් හරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකදී අපිට දැන් ওই විදිහට අපි ප්‍රෝග්‍රෑම් කරනවා නම් එකක් තමයි එක්සෙප්ෂන් විය හැකි දේවල් තියෙනවා නම් ඒ දේවල් මගහරින්න පුළුවන් තැන් තියෙනවා නම් ඒව අනිවාර්යෙන් මගහරින්න ඕනි. සහ සමහර දේවල් තියෙනවා අපිට ඒක මගහරින්න කලින් අපි දන්නේ නැහැ. නමුත් විය හැකි කියලා හිතෙනවා. ඒ වගේ අවදානම් සහගත තැන් අපි වුණොත් ඒක හැන්ඩල් කරලා ප්‍රෝග්‍රෑම් එකට හානියක් නොවෙන්න වැඩේ ඉස්සරහට යන විදිහට හදන්න ඕනි. ඔන්නෝ කියන කාරණා දෙක තමයි එක්සෙප්ෂන් වලදී අපිට වැදගත් වෙන්නේ. එතකොට ඔක තමයි එක්සෙප්ෂන් ගැන තියෙන මූලික අදහස. හරි. එතකොට මේ එක්සෙප්ෂන් ගැන පොඩි අදහසක් ගන්න මේ එක්සෙප්ෂන් වල මේ Java එක්සෙප්ෂන් වල මේ මොනවද එක්සෙප්ෂන් වර්ග තියෙන්නේ? එහෙම ගැන පොඩි අදහසක් ගමු. ඊට කලින් අපි පොඩි කෝඩ් එකකට ගිහිල්ලා මේ එක්සෙප්ෂන් එකක් වුණොත් මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා අපි ඔය කියපු කාරණා ටික පොඩ්ඩක් අපි ඇහැට දැකලා ඉමුකෝ. එතකොට අපිට අදහසක් එනවා මෙන්න මේවා තමයි එක්සෙප්ෂන් එන්නේ කියලා ලොකුවට තව දුරටත් ඔය ඊළඟ තියරි කොටස් කතා කරන්න කලින් පොඩ්ඩක් කෝඩ් එකට ගිහිල්ලා යමු. හරි. මම දැන් පොඩි කෝඩ් කැලලක් ලියනවා. මේකේ එක්සෙප්ෂන් එකක් වෙන විදිහ එකක්. එතකොට එක්සෙප්ෂන් එක වුණාම මොකද වෙන්නේ කියලා අපි බලමු. හිතමු දැන් int එකක් තියෙනවා a කියලා. තව int එකක් තියෙනවා b කියලා. ඒකට මම අගයන් ටිකකුත් දෙනවා නේ.
ඊට පස්සේ මම මෙයාලගේ එකතුව ගන්නවා මේ c කියලා වේරියබල් එකකට මම මෙයාලගේ බෙදීම ගන්නවා. හිතමුකෝ b බෙදීම a කියලා. හරි. මම මෙයා දැන් print කරගනවා. මම දැන් print කරනවා C. run කරමු බලන්න. C වල ගිය ආසන්න වශයෙන් 1යි කියලා එනවා. හරි. ඔහොම එකක් එනවනේ දැන් මොකක් හරි. දැන් මේ අපි හිතමු කවුරු හරි දැන් මේකේ අගය 3 A වලට 3 වෙනුවට බිංදුව කියලා දානවා. මොකද වෙන්නේ? මේක run කරමු. මොකද වැරද්දක් පෙන්නනවද? නැහැ. වැරද්දක් පෙන්නන්නේ නැහැ. මේ වෙලාවේ වැරද්දක් පෙන්නන්නේ නැහැ. run කරනකොට ඔන්න කියනවා. මොකද කියන්නේ? ඕන්න. exception in main thread එක exception එකක් කරනවා. arithmetic exception. ඕන්න. අපි හිතමු දැන් මෙතනින් එහාට program එක C print කරලා තව මේ මොන හරි තව line තියනවා කියලා හිතමුකෝ. හිතමු තව මොනවා print කරන්න දාලා තියෙනවා කියලා. අපි හිතමු rest of the program කියලා. හරි. rest of the program. අපි හිතමු දැන් මේක run කරන්න හදනවා කියලා. මොකද වෙන්නේ? මෙතෙන්ට එන්නේ නැහැ. මෙතෙන්දි කෙලවෙලා යනවා. නේ? මෙතෙන්ට ආවට පස්සේ මේ මෙතෙන් අවුලක් තියෙනවනේ. මෙන්න මෙතෙන්දි. නේ? මෙන්න මෙතෙන්දි print කරන්න කලින්ම මේ බිඳුවෙන් බෙදන එකක් එනවා. එතකොට ගණිතයේ බිඳුවෙන් බෙදන්න බෑ. අන්න එතනින් එහාට ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. මෙතෙන්ටවත් එන්නේ නැහැ. ඒක නිසා මේ දැන් උන්නක තමයි එක්සෙප්ෂන් එකක් කියන්නේ ඔන්න වගේ එකක්. නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් සිද්ධ වෙනවා. දැන් මේ වගේ එකක් නම් අපිට මේ අපේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ අදක්ෂතාවය මත වෙන එක්සෙප්ෂන් එකක්. නේ මේවා බිඳුවෙන් බෙදන්න බෑ කියලා දැනගන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ලියන කෙනා. ඒතර ඒකත් එක්සෙප්ෂන් වර්ගයක්. හරි අපි බලමු තව එක්සෙප්ෂන් එකක් කියලා. හරි අපි හිතමු දැන් අපි මොකද ෆයිල් එකකට රයිට් කරනවා අපේ කෝඩ් එකෙන් නේ. එතකොට මේ ෆයිල් එක මේ ස්ථානයේ තියෙනවා කියලා හිතාගෙන අපි ෆයිල් එකට රයිට් කරනවා. එතකොට මේ යම් එකකින් ෆයිල් එක එතන තියෙන්නත් පුළුවන් ඇත්තටම නැති වෙන්නත් පුළුවන්. මොකද නැති වුණොත් එහෙම ඒක එක්සෙප්ෂනල් සිනාරියෝ එකක්. අපි try කරලා බලමු මේ එහෙම එකක් කොහොමද මේ ලියද්දි මොන වගේ එකක්ද වෙන්නේ කියලා කෝඩ් එකේ. අපි හිතමු ගන්නවා file writer new import කරනවා. දැන් දැන් මේක අපිට මේ ෆයිල් එකේ ලොකේෂන් එක දෙන්න ඕනේ. අපි හිතමු මොකක් හරි ලොකේෂන් එකක් දුන්නා කියලා. ඇත්තම ලොකේෂන් එක නැතුව මෙහෙම ලොකේෂන් එක දැන් මේක වැරදි මෙහෙම දෙන එක. නමුත් මෙහෙම එකක් දුන්නා කියලා හිතමු. කියන්නේ මේකේ on add throws declarations around with try catch ඔන්නම කියනවනේ. හරි. ඒ කියන්නේ දැන් ඔන්න එන කේස් එක. අපි දැන් මෙහෙම කොච්චර ලියන්න හැදුවත් දැන් මේ file writer එකේ dot write කියලා මම ලියනවා. නේ right කියලා මම
is my text කියලා මම ෆයිල් එකට ලියන්න හදනවා නේ. ඊට පස්සේ මම ෆයිල් රයිටර් එක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා මේ තව මොන හරි ලියනවා. system.out system.out.println rest of the program. අපි හිතමු මේ තියෙන ප්‍රෝග්‍රෑම් ඉතුරු කොටස. දැන් අපිට අර කලින් එකේදී නම් මේ කම්පයිල් අපි මේ ලියාගෙන ඉන්නකොට අපිට වැරද්දක් මොකුත් පෙන්වන්නේ නැහැ. අප්සෙට් වැඩේ සිද්ධ වෙනකම්ම يعني එක්සෙප්ෂන් එකක් වෙනකම්ම අපි දන්නෙත් නැහැ. නමුත් මේකෙදී දැන් මේගොල්ලෝ කියනවා මේකෙන්ම කම්පයිලර් එකෙන්ම මේ එක්සෙප්ෂන් එකක් මෙතන වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේක හැන්ඩල් කරන්න කියලා කියනවා නේ. මේක රන් කරත් මේ unresolved compilation මේ problem එකක් තියෙනවා. මේක මේ compile වෙන්නේ නැහැ. මේකේ මේ exception type එකක් තියෙනවා. IO exception එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ file එක මෙතන නොතියෙන්න පුළුවන්. ඔයා මේක හරියට handle කරන්න මේ නැත්තම් මේක මම compile කරන්නේ නැහැ කියලා එයා කියනවා. නේ? ඔන්න. ඕවා තමයි exception අපිට code එක ලියනකොට එනේවා. පොඩි අත්දැකීමක් ගන්න මම මේ කියන්නේ. එතකොට මේ හරි එක්සෙප්ෂන් කියන්නේ මොන වගේ එකක්ද? ඒක කෝඩ් එකේ ලියද්දි මොන වගේ විදියටද ඒක අපිට එන්නේ වගේ අදහසක් එනවනේ. හරි. දැන් අපි කතා කරගමු මොනවද ප්‍රධාන වශයෙන් තියෙන එක්සෙප්ෂන් වර්ග. එක්සෙප්ෂන් වර්ග මොනවද? ඒවා කෝඩ් එකේදී කොහොමද අපි ඒවත් එක්ක හැන්ඩල් කරන්නේ? ඒවා වළක්ව ගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. right. අපි දැන් කතා කරපු සම්බන්ධව මොනවා හරි පැහැදිලි නැති දේවල් තියෙනවා නම් තව දුරටත් පැහැදිලි කරගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒ සම්බන්ධව ඉස්සරහදී මම සාකච්ඡා කරන්නම්, පැහැදිලි කරන්නම්. හරි. අපි එහෙනම් අර කොටසට අලුත් වීඩියෝ එකකදී එමු කතා කරන්න. හරි. අපි දැන් මේ කතා කරපු දේවල් සම්බන්ධව මොන හරි අපහැදිලි දැන් තියෙනවා නම් තව දුරටත් පැහැදිලි කරගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවා ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. එක්සෙප්ෂන් වර්ග මොනවද? ඒ දේවල් කොහොමද අපි හැන්ඩල් කරගන්නේ කියන ඒවා අපි ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා.